යශෝදරා රාත් තෙරණිය පිරිනුවන් පාණ්ඩ යන වෙලාවේ ඒ වෙලාවේ මහා 500ක් භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මගේ අතින් ඔබ වහන්සේ එදා දීපංකර පාදමූලයේ පෙරම් පුරන්න පටන් ගත්ත දාපටන් මම ඔබ වහන්සේත් එක්ක ආවා. ඔබ වහන්සේත් එක්ක ඇවිල්ලා ඔබ වහන්සේත් එක්කම සම්බුදු බව පිණිස උපකාර කරගෙන ආවා. කියනවා මේ ලෝකේ අපි ඔක්කොම බුදුරජාණන්සේගෙන් පිහිටක් හොයාගෙන එනකොට මේ ලෝකේ එක්කෙනෙක් සම්බුදු බවට උපකාර කරගෙන එනවා. ඒ තමයි යශෝදරා තෙරණිය. ඒ යශෝදරා උත්තමාවිය සම්බුදු බව පිණිස කියනවා මං ඒ කාලේ වෙස්සන්තර ජාතකයේ ඔබ වහන්සේ දරුවෝ දන් දෙනකොට මාත් ඒ දරුවෝ දන් දුන්නා. ඔබ වහන්සේ කනකර දන් ඉල්ලනකොට මං කවදාවත් මං කනකර හංගලා නැහැ. ඔබ වහන්සේ රාජ්‍ය දන් දෙනකොට මං එක සිතින් අනුමෝදන් වුණා. ඔබ වහන්සේ බඹසර රකින්නකොට මං බඹසර රැක්කා. හැබැයි ස්වාමීනි කුස ජාතකයේ ඔබ වහන්සේ මං වෙනුවෙන් දැලිවලන් හොදනකොට මට ඒක දරා ගන්න බැරි වුණා. මං ඔබ වහන්සේට දුෂ්ට වචනයෙන් බැන්නට ඒවට මට සමා වෙන්න. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ රාජ්‍යයට ඇවිල්ලා අර කුසාවතිය අත්තරලා මගේ රාජ්‍යයට ඇවිල්ලා ඔබ වහන්සේ ඇත් ගාලේ බිම නිදාගෙන ඉන්නවා කියලා දැනෙද්දී මගේ ඇඟපත දණ්ඩ පටන් ගත්තා. මං ඇඳෙන් නැගිටලා මමත් බිම නිදිය ගත්තා. එහෙම මම කළා. ඒ මගේ අතින් දැන හෝ නොදැන වෙච්ච වරදට ස්වාමීනි මට සමා වෙන්න. ස්වාමීනි කුම්භකාර ජාතකේ ඔබ වහන්සේට නොකියාම මං ඔබ වහන්සේට දරුවා බාර දීලා මං ඔබ වහන්සේට නොකියා පැවිද්දට ගියා. ඒ නොකියා ගියේ එකට මට සමා වෙන්න. කොච්චර බිරිඳක් විදියට සත්පුරුෂ වුණාද? කියන ඔබ වහන්සේ ඒ වගේම බන්ධන ජාතකයේදී ඔබ වහන්සේ තපසට යනකොට මාත් ඔබ වහන්සේත් එක්කම ආවා. ඔබ වහන්සේ බඹසර වඩද්දී මමත් බඹසර වැඩුවා. ඔබ වහන්සේ සිල් රැකද්දී මමත් රැක්කා. ඔබ වහන්සේ කුසල් වඩද්දී මමත් වැඩුවා. එහෙමයි මං කළේ. ස්වාමීනි දැන් මං ඔබ වහන්සේ ඉදිරියේ කිව්වා යශෝදරාවනි ප්‍රාතිහාර පාන්න කිව්වා. මහා ප්‍රාතිහාර පාලා ওই විදිහට විස්තර කියලා ස්වාමීනි ඔබ වහන්සේගේ සිතින් කයින් වචනෙන් සංසාරේ පුරාවටත් මගේ අතින් වරදක් වුණා නම් ඒ වගේම ස්වාමීනි දැන් ප්‍රාතිහාර දක්වද්දිත් යම්කිසි වරදක් වුණා නම් ඒ සියලු වරදට සමා වෙන්න කියලා බුදුරජාණන්සේගේ සිරිපා වැඳලා බුදුරජාණන් වහන්සේට කලින් අවුරුදු 2කට කලින් අවුරුදු 78ක් වෙනකොට යශෝදරා තෙරණිය පිරිනුවම් පෑවේ අපේ ශාස්ත්‍රඥාන්සේ ඉදිරිපිට. අපේ බුදුරජාණන් වහන්සේ ඔක්කොම දරන් හිටියා. ඒ අකම්පිත සිත් ඇති යශෝදරාවන්ටද සසරින් එතර වෙන්න මඟ කියා දීලා රාහුල කුමාරයාටද මඟ කියා දුන්නා. අපේ ශාස්ත්‍රඥාන්සේ තොන් ලෝකෙටම පිළිසරණ වෙච්ච බුදුරජාණන්සේ තමයි මේ බුදුරුව මෙච්චර අසිරිමත් නම් තියෙනව නේද? බුද්ධ කාය බුදුරුව මෙච්චර අසිරිමත් නම් බුදුවරුන්ගේ ධර්ම කාය ගැන කවර කතාවද? ධම්ම කායව කතාව කාති ධර්ම කාය ගැන කතා කරන්න දෙයක් නෑ.